සුබ දවසක් සියලු දෙනාටම ආයුබෝවන්. ඔන්න බොහෝ අයගේ ඉල්ලීම පරිදි අදත් ලස්සන පැකේජස් දෙකක් ගෙනාවා. බලමු එහෙනම් 233 පැකේජ් එකට තියෙනවා. මෙන්න යාළුවනේ බලන්න. හැබැයි මේක පිපුණාම තමයි පැහැදිලිව බලා ගන්න පුළුවන්. ලස්සන ෆ්ලෑෂ් කෙනෙක් පේනව නේද? ලස්සනට බයි කලර් වෙලා වර්ණ කීපයක් ඔන්න ඔයාලට පේනවා ඇති. එහෙමනම් මේක පොට් එක පිටින්ම කුරිය කරන්නම්. ඔයාලා ආසාවෙන් හදන හින්දා ඔන්න මේකට ඉන්නවා තව බ්ලැක් නයිට් ලස්සනට දළු හිම දාපු ලස්සන ප්ලාන්ට් එකක් තියෙනවා. අඟල් 6ක් විතර උස. තව විශේෂ කෙනෙක් ඉන්නවා. මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න බ්ලැක් නයිට්. මේ මල් හැමදාම පෙන්නුවාම අදම අලුතෙන් එකතු වෙන කෙනෙකුට උනත් පැහැදිලි වැටහීමක් ගන්න පුළුවන් පැකේජ් එක පිළිබඳව. එතකොට මෙන්න කොකෝස් වර්ගයේ ලස්සනට දළු දාගෙන එන ලස්සන මල් ආසන්න පැලයක් මේක. කොකෝස් මෙන්න මල් ගොඩක් පිපෙන වර්ගයක්. මුලින් ලා රෝස පාට මලක් පිපෙන්නේ. ඊට පස්සේ සතියක් විතර යනකොට සුදු පාටට හැරිලා ලස්සනට බයි කලර් වෙනවා. ලස්සන රෝස පාට කෙමියක් තියෙන්නේ. මල් ගොඩක් පිපෙන වර්ගයක්. බලන්න මල මීට වඩා චුට්ටක් තව ලොකු වෙනවා යාළුවනේ ගහ වැඩෙනකොට. ඊට පස්සේ මෙන්න ඉන්නවා තවත් ඕගොල්ලෝ ආස කරන කෙනෙක්. මෙන්න මෙයා ලස්සන තැඹිලි පාත් ඩෙලිෂියා. ඔන්න වර්ග 4ක් තියෙනවා ලස්සන ෆ්ලෑෂ් කෙනෙක් එක්ක. ඔන්න එහෙනම් මේ වර්ග 4ම යාළුවනේ මල් ආසන්න පැලේ කොකෝස් ලස්සන ෆ්ලෑෂ්. මේක පිපුණාම තමයි පැහැදිලිව ලස්සනට මල කොළපෝ දිගහැරුණාම තමයි පැහැදිලිව බලා ගන්න පුළුවන්. එහෙනම් වර්ග 4ක් තියෙනවා. ලස්සන ෆ්ලෑෂ්, ලස්සන තැඹිලි පාට, සුදු පාට, බයි කලර්, රෝස පාට, එතකොට කළු පාට වර්ණ 4කින් 233 පැකේජ් එක 2900යි. ඔන්න 234 පැකේජ් එක පෙන්වන්න කලින් පොඩි දෙයක් කියන්න තියෙනවා. ඔන්න ගොඩක් ඔන්න වෙහි කාලය ආරම්භ වෙලා දැන් කාලයක් ගත වුණා යාළුවනේ. ඔයාලගේ මල් පැල සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන්න. මොකද බොහෝ රෝග පැතිරෙන කාලයක් මේක. ඉතින් ඒ විශේෂ කියන්නේ අවශ්‍ය විදිහට කෘමිනාශක එතනින් ගියාම දිලිරනාශක යොදන්න අමතක කරන්න එපා. එහෙමනම් 234 පැකේජ් එකට තියෙනවා. මෙන්න බලන්න විශේෂ කෙනෙක්. ඔයා අඳුරනවද? ඔයාලා බලන්න අමුතුම ආකාරයකට වර්ණ විහිදිලා තියෙන වෙනස්ම කෙනෙක්. මම හරි ආසාවෙන් හදන වර්ගයක් මේක. බලන්නකො ලස්සනට පාට විහිදිලා තියෙන ආකාරය. එතකොට මෙතන ලා පාට මෙහෙට යනකොට ෂේඩඩ් වෙලා තදට ලස්සනට පැතිරිලා තියෙනවා. මේක ට්‍රයි කලර් කියලාත් කියනවා. ට්‍රයි කලර් කියලාත් කියනවා. එතකොට මේ වර්ගය බලන්න ඒ වර්ගය මේක හැමතැනම හොයාගන්න නෑ. මේවා විශේෂ වර්ග යාළුවනේ. මේක පහු කාලිනව මේ දෙපැත්ත ලස්සනට කොළ පාට ෂේඩ් වෙන ගතියකුත් තියෙනවා. එතකොට මේක වර්ණ 3ක සංකලනයක්. ඒක නිසා වෙන්නේ නැති ත්‍රයි 3ක් වර්ණ 3ක සංකලනයක් නිසා වෙන්නේ ඇති ත්‍රයි කලර් නමින් හඳුන්වන්නේ. මං හිතුවේ එහෙමයි මට හැඟෙන විදිහට. ඔන්න ත්‍රයි කලර්. මෙන්න මේ ප්ලාන්ට් එක දෙනවා ලස්සනට. ඔන්න ඔයාලට පැල බෝ කරගන්න පුළුවන් මල් දෙකක් එක්ක. එතකොට මේ පැත්තෙන් ඔන්න පොහොට්ටුවකුත් එනවා. ඊට පස්සේ 233 පැකේජ් එකට තව තියෙනවා මෙන්න මෙයා ටිකක් විශේෂ කෙනෙක්. හැමෝ ගාම නැති ඉන්දිගෝ ඇනොක් පර්පල් ක්ලවුඩි නමින් හඳුන්වන්නේ මේ වර්ගයේම තමයි. ඔන්න ඔයාලට පේනවා ඇති ඉන්දිගෝ ඇනොක් ලස්සන තද දම් පාටක්. ඔන්න ඒකේ මෙන්න මේ උස ප්ලාන්ට් එක අඟල් 8ක් විතර උස ලොකු පැලයක්. ඊට පස්සේ තව ඉන්නවා විශේෂ කෙනෙක්. ඔන්න කට් කරලා
පැලහෙම බෝ කරගන්න පුළුවන්. මේ පැත්තෙත් මම පෙන්නන්නම්. මුල් උඩ තියෙන්නේ පේනවනේ වලට. ඊට පස්සේ මේක ලොකු ප්ලාන්ට් එකක්. මල් පොට්ටුකුත් එක්ක මෙන්න මෙයාගේ. මෙයා තමයි චොක්ලට් ජයන්ට්. බලන්න මගේ මෞෂාකවල මල් ලස්සනට පර්ණ වෙනකොට කොළ පාට ස්වභාවයක් ගන්නවා. ඔන්න මල් ගොඩක් පිපෙන චොක්ලට් ජයන්ට් හැමතැනම නැති. එතකොට මේකට 234 පැකේජ් එකට හැමතැනම හොයාගන්න නැති මේ ට්‍රයි කලර් වර්ගයේ ඔන්න ලස්සන මල් දෙකයි පොහොට්ටුවයි එක ප්ලාන්ට් එකක් දෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ඉන්ඩිගෝ ඇනොක් පර්පල් ක්‍රවුඩි නම් දෙකෙන්ම හඳුන්වන මේ වර්ගයේ ඔන්න ප්ලාන්ට් එකකුත් තියෙනවා ලොකු. ඊට පස්සේ මෙතන තියෙනවා චොක්ලට් ජයන්ට් ලස්සන මෞෂාකයක් මල් පොට්ටුකුත් එක්ක. එතකොට මේ පැකේජ් එකට මෞෂාක දෙකයි ඉන්ඩිගෝ ඇනොක් ප්ලාන්ට් එකයි මල් ආසන්න 234 පැකේජ් එකත් 2900යි. එහෙනම් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් වෙනද වගේම කතා කරන්න 077යි 244යි 86යි 84 WhatsApp ඕ normal දුරකථන අංකයට සියලු දිනාටම තෙරුවන් සරණයි.